Hello guys, welcome back to my YouTube channel. අද අපි මඩුපල්ලිය යන තමයි මේ ලෑස්තිලා ඉන්නේ. ඉතින් දැන් වෙලාව පාන්දර 5ට කිට්ටුයි. ඉතින් අපි දැන් තමයි මඩුපල්ලිය යන්නේ. ඉතින් මේ ඉන්නේ මගේ අයියා. මේ ඉන්නේ මගේ අක්කා කෙනෙක්. ඉතින් දැන් කට්ටිය ඇත්තටම කිව්වොත් ගොඩක් වැඩ. මේ වෙද්දි වෑන් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මේ වෑන් එක තමයි නගින්න හදන්නේ. ඉතින් ඔයාලා දන්න මේ මගේ චුටි අක්කා කියලා. ඉතින් ඔන්න මම වෑන් එකේ පිටිපස්සෙම තමයි ඉඳගෙන ඉන්නේ. මේ තියෙන්නේ විල්පත්තු වනෝද්‍යානය. ඉතින් ඔයාලා දන්නවා මඩුපල්ලියේදී විල්පත්තු වනෝද්‍යානය අපිට හම්බෙනවා කියලා. අපි මේ ඇවිල්ලා ඉන්නේ කලාඔය පල්ලියට. ඉතින් සාමාන්‍යයෙන් අපි මඩුපල්ලියේදී එන පල්ලිය තමයි කලාඔය පල්ලිය. ඉතින් ඒකට හැමදාම මඩුපල්ලියේදී අපි යනවා. ඉතින් මේ පාරත් අපි කලාඔය පල්ලියට ආවා. කලාඔය පල්ලිය අපි ආඥා කළ ඉවර වෙලා ආයෙ ඉතින් ගමන යන්න පිටත් වුණා. දැන් අපි මඩුපල්ලියට ආවා. ඉතින් මඩුපල්ලියට ඇවිල්ලා මුලින්ම නම් කරේ දේව පූජාවට සහභාගී වුණ එක. මඩුපල්ලිය ගැන කිව්වොත් මඩුපල්ලිය කියන්නේ ජාතික සිද්ධාස්ථානයක්. ඉතින් මෙතන කතෝලික අය වගේම බෞද්ධ අයත් හොඳටම දන්න තැනක්. ඉතින් මෙතෙන්ට කතෝලික අය විතරක් නෙමෙයි මේ බෞද්ධ අයත් එනවා. මඩුපල්ලිය පිටිපන්දම් පත් කරලා ඉවර වෙලා යාඥා කරා. ඉතින් ඊට පස්සේ නම් අපි කරේ ෆොටෝස් ගහපු එක. මෙන්න මේ විදිහට තමයි අපි ෆොටෝස් ගහුවේ. ෆොටෝස් ගහලා ඉවරනන් පස්සේ මඩුපල්ලියෙන් පිටත් වුණා. මඩුපල්ලියෙන් පිටත් වෙන්න කලින් මඩුපල්ලියේ තියෙන කඩපේලියේ තල්ලාල වගේම හකුරු වගේ දේවල් ගත්තා. ඉතින් මෙතනින් අපි හැම පාරම මඩුපල්ලිය આવොත් මොන හරි අරගෙන තමයි යන්නේ. දැන් මේ වෙද්දි නම් අපිට ගොඩක් බඩගිනි. ඉතින් අපි මෙන්න මේ තියෙන කඩෙන් දවල්ට කන්න බත් ගත්තේ. ඉතින් මෙතන කෑමත් එක්කත් ගොඩක් රසයි. ඉතින් ඔයාලත් මේ කෑම try කරන්න මඩුපල්ලි ගියොත්. කාලා ඉවර වෙලා අපි ආයේ ගමන යන පිටත් වෙනවා. ඉතින් මේ ඉන්නේ අපි අනුරාධපුරේ.
පුරේ රුවන්වැලි මහා සෑයට තමයි අපි මේ ආවේ. සාමාන්‍ය අපි මඩුපල්ලි ගිහිල්ලා ඉවර වෙලා ගෙදර යද්දී සාමාන්‍ය හල්ලදුරටත් ගිහිල්ලා තමයි යන්නේ. දැන් අපි ගෙදර යන්න පිටත් වුණා. ඉතින් මේ වෙලේ නම් මම ගොඩක් පොඩ්ඩක් නිදාගත්තා. ඒත් හරි මහන්සි මට. මේ වෙද්දී අපි ගෙදර යන්න පිටත් වුණා. අපිට ගෙදර යද්දී හම්බුණා ඉතින් මේ වගේ පෙරහැරක්. මේ හරිය පන්සලක් තියෙනවා. ඒ පන්සලේ මොකක් හරි උත්සවයක්. ඉතින් මම හරියටම දන්නේ නැහැ. අපිට මේ වගේ පෙරහැරක් නම් හම්බුණා. මේ වෙද්දි නම් මට හොද්දටම මහන්සි. ඉතින් දැන් ඉතින් මම මෙතනින් වීඩියෝ එක නතර කරන්නම්. එහෙනම් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.